මට මේක තවත් ඉවසන්න බෑ අම්මේ. මට කොයින් හරි කීයක් හරි හොලා දීපන්කෝ. කොල්ලෝ බත් බෙදලා තියන්නේ බත් කාපන් ගිහින්. කීසරයක් බත් කෑවද? අනේ අම්මේ මට බත් කන්න බෑ රුපියල් 1000ක් දෙන්නකෝ. උඹ ඉල්ලන වෙලාවට දෙන්න කොහින්ද සල්ලි? අනේ අම්මේ මට බත් එපා රුපියල් 1000ක් දීපන්කෝ. අපිට පුතේ මොකද මේ වෙලාව තියෙන්නේ? මට ඉවසන්න අමාරුයි අම්මේ මට ඒක ඕනේ දැන්. නැගිට බං පුතේ මේ පුතුේ ඉඳලා ඉන්නේ. අපිට මොකද පුතේ මේ වෙලාව තියෙන්නේ? මට මේක තවත් ඉවසන්න බෑ අම්මේ. මට කොයින් හරි කීයක් හරි හොලා දීපන්කෝ. ඔලගේ තාත්තා කොයි ජරාව බීලා නේද නැති උනේ? උඹත් ඒ දෙයම කරගන්නද හදන්නේ? මට එහෙම වැඩක් නෑ. මට රුපියල් 1000ක් දීපන්. උඹ දුක් විඳිනවා මට බලහගෙන ඉන්න බෑ. මෙතන යෝකනවත් අපන්න නැත්තම් උඹ නිකන් මේ මැරලා යයි. උඹ මැරුණොත් පුතේ මට ඉවස ගන්න බැරිනේ. මට සමායන් අම්මේ. පිස්සුද බල ඔකි පැහැෙනවද අපට? මේක නෙමේ සම්පත්. ඔයාලගේ අම්ම දැන් මට කැමති වේද කියන්නකෝ. ඔයා ඇව්ව ගැන හිතන්න එපා. යන්කෝ ගෙදර. ඔයා නම් කියයි මට හරි බයයි සම්පත්. නීනේ යන්කෝ බලන්න ඉස්සල්ලා. අම්මේ අම්මේ කවුද අර? මේ අම්මේ අර කුස්ම නැන්දගේ දුවනේ. අයි තෝකි මෙහෙට ගෙනාවේ. මං එයාට හරි කැමතියි අම්මේ. පිස්සුද බල ඔකි පැහැෙනවද අපට? ඔකි ගින් ගරලා වරෙන් අපිට ගැලපෙන්නේ නැහැ ඔකි. මට ඒක කරන්න බෑ අම්මේ. එයා මාව විශ්වාස කරලා ආයේ. තෝලෙකු දෙයක් ගහගන්න ගුරුවා. මගේ සල්ලි අද බස් අඩුයි වගේ නේද කිරියම්? බස් එකක් ගියා පුතේ නැවැත්තුවේ නෑ. කිරියම් මම මේ පැත්තේම වැඩි දැකලා නෑ. මම ලොකු පුතාලා ගෙදර ආපු ගමන්. බසුත් නෑ වගේ පුතේ මේ ලොකු පුතා එනවද කියලා බලලා එන්නම් පොඩ්ඩක් මම. කිරියම් මේ අන්සල් මගේ සල්ලි ඔව්නේ මේ කිරියම් බෑග් එකේ ඇද්දි වැටිච්ච සල්ලි නෙමෙයි.
ඔවුනේ පුතේ මගේ සල්ලි තමයි. අනේ බොහොම ස්තුතියි පුතේ. දකාලේ වෙන ළමෙක් නම් මේ සල්ලි දෙන්නේ නැහනේ. අනුන්ගේ සල්ලි යා දෙන්නේ නැහැ නේ කිරියම්. පුතාලා වගේ දරුවෝ හරි අඩුයි. පුතාට දෙයියන්ගේ පිටයි. නාලා දැන් අපි මොනවද බඩට කන්නේ? යන ගමන් හොටල් එකෙන් කොත්තෝ කාලයක්. මේ රයිස් එකක් කමු බා. නෑ නෑ 38 නිකම්. මොකුත් නෑ බා. ඒ මොකද බං කේස් එක? මේ කවුලක් නෑ බං. උඹලා කාලා වරෙල්ලකෝ. ඒ උඹට සල්ලි නැති ප්‍රශ්නෙද බං අවුල? එහෙම මොකුත් නෑ බං. ඒ ඉස්සුද බං එහෙම යාළුවෝ කපනවා බං වරන් යන්න බං. සුන්ද ආයේ පායාන නිතුමානේ පායාන රෙත්